ඔබට ඉහළින් මෙන්ම ඔබ තුළම ඇත. ජ්‍යොතිෂය ඔබේ ආත්මයේ කැඩපතයි. ඔබ සවන් දෙන විට විශ්වය කතා කරයි. ආයිබෝවන්. කාලයකට පස්සේ මා ඔබ හමුවන්නේ සුවිශේෂී ග්‍රහමාරුවීම් රැසක් සිද්ධ වෙමින් පවතින කාලයක. ශනි මාරුව ගැනත් මට පටිගත කිරීමක් කරන්න බැරි වුණා. අධික කාර්යබහුල වීම නිසා. ඒ නිසා මම තීරණය කරා මගේ කාර්යබහුල වීමත් එක්ක ඔබටත් යහපතක් කිරීමට ශනි මාරුව, ගුරු මාරුව, රාහු මාරුව සහ කේතු මාරුව ගැන සලකා පටිගත කිරීමක් කරන්න. මේ ඉතාමත්ම වැදගත් පටිගත කිරීමක් අවුරුද්දට කරන පලාපල කල්පනයටත් වැඩිය. මොකද අවුරුද්දට කරන පලාපල කතනයේදී මං හැමදාම කියනවා වගේ ජ්‍යොතිෂයේ කිසිම පදනමක් එතන නැහැ. කිසිම පටන් ගැනීමක්, සුවිශේෂී පටන් ගැනීමක් එතන නැහැ. සිංහලට අවුරුද්දේ නම් එහෙම එකක් තියෙනවා. නමුත් එය මේ ලෝකායන ජ්‍යොතිෂයේදී රටවල් ගැන, දේශපාලන ගැන කතා කිරීමට යොදාගත හැකි. නමුත් පෞද්ගලික කේන්දරයකට පලාපල කතනයකදී ඒ වැදගත් වන්නේ නැහැ. මේ නිසා ඔබ තේරුම් ගත යුතුයි මේ මැයි මාසෙන් පස්සේ රාහු සහ කේතු සහ ගුරු මාරුවීමත් සමග මාර්තු 29 වෙනිදා ශනි මාරුවත් සමග වෛදික ජ්‍යොතිෂයේ කතා කරන්නා වූ කාලයක් තිස්සේ එකම රාශියක සිටින්නා වූ එනම් අවුරුද්දකට වැඩි කාලයක් එකම රාශියක සිටින්නා වූ සියලුම ග්‍රහයන් රාශි මාරු කර ගන්නවා. මේ නිසා මේ පලාපල කතනේ ඉතාමත් වැදගත් වේවි. මේ ඇත්තටම අලුත් පෙරලියක්, නව පටන් ගැනීමක් ඔබගේ ජීවිතේට ඔබ හරියට අවබෝධ කරගත්තොත් ඔබගේ කර්මපතය ඔබට තේරුම් ගත හැකි වේවි. කොහොමද මේ කර්මය ජය ගන්නේ කියන එක. ඒ කියන්නේ ඔබට යහපත් කර්මය ඔබට ආකර්ෂණය කර ගැනීමත් අයහපත් කර්මය ආකර්ෂණය කර ගැනීමට අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. හැමදාම කියනවා වගේ මේ කර්ම ශක්තිය ඔබගේ අතුලාන්තයේ පවතින දෙයක්. එනම් ඔබ තුල පවතින දෙයක්. ඔබයි මේ ආකර්ෂණය කරගන්නේ. බාහිරින් ඔබ පාලනය කරන දෙයක් නැහැ. නියත කර්ම අපිට වෙනස් කරගත නොහැකි. නමුත් යම් කිසි කොටසක් අපිට වෙනස් කරගත හැකි. මේ නිසා අපි මේ දේ අවබෝධ කරගෙන යහපත් දේ ළඟා කර ගැනීමත් අයහපත් දේ, අසුභවාදී දේ මගහරවා ගැනීමත් අවබෝධයෙන් සුභවාදී උපදේශනයක් ලෙස මේ ළඟා කරගන්න. විශේෂයෙන්ම ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියට සලකා බලන්න. චන්ද්‍ර ලග්නයේ හැටියට ග්‍රහයන්ගේ මාරුවීම් ගැන මම මෙහිදී කතා කරනවා. ඒ අනුව චන්ද්‍ර ලග්නයේ හැටියට ඔබ සලකා බැලුවොත් ඔබට විශේෂයෙන්ම අවබෝධ කරගත හැකි වේවි එසේ මේ ග්‍රහ බලපෑම පෞද්ගලිකව ඔබට බලපාවිද කියලා. අපි දැන් සලකා බලමු මේ ග්‍රහ මාරුවීම් සිදුවන්නේ කෙසේද කියලා. ශනි මාරුව සිද්ධ වුණා දැනටත් 2025 මාර්තු 29 සිට 2027 ජූනි 3 වෙනිදා දක්වා පවතිනවා මෙම ශනි මීන රාශියේ. ඒ වගේම රාහු කේතු යන ග්‍රහයන් 2025 මැයි 18 වෙනිදා තමන්ගේ රාශි මාරු කර ගන්නවා. රාහු සහ කේතු ගමන් කරන්නේ අනිත් පැත්තට. ඒ නිසා රාහු යන ග්‍රහයා මීන රාශිය සිට කුම්භ රාශියට පැමිණෙනවා. කේතු කියන ග්‍රහයා කන්‍යා රාශිය සිට සිංහ රාශියට පැමිණෙනවා. 2026 දෙසැම්බර් 5 වෙනිදා දක්වා මෙම රාශිවල එම ග්‍රහයන් රැඳී සිටිනවා. ඊට අමතරව ගුරු ග්‍රහයා 2025 මැයි 14 වෙනිදා සිට 2026 ජූනි 2 වෙනිදා දක්වා මිථුන රාශිගත වෙනවා. මේ ආකාරයට මෙම ග්‍රහ මාරුවීම් ඔබේ ලග්නයට කෙසේ බලපාවිද අපි දැන් සලකා බලමු. අපි දැන් සලකා බලමු ධනු ලග්නයේ උපන් ඔබට මෙම ගෝචර ගමන කෙසේ බලපාවිද කියලා. මෙම ග්‍රහයන්ගේ විශේෂයෙන්ම ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු 6 වෙනි 7 වෙනිදා ගෝචර වෙන අතර රාහු 4න් 3ටද හේතු 10න් 9ටද ශනි ග්‍රහයා 3 වෙනි සිට 4 වෙනිදාට ගෝචර වුණා. මේ ආකාරයෙන් මෙම ග්‍රහයන්ගේ ගෝචර ගමන වෙනස් කරගන්නවා. ශනි දැනට 4 වෙනි ගමන් කරනවා. මේ බලය විශේෂයෙන්ම ධනු ලග්නයේ උපන් ඔබට කියන්න තියෙන්නේ ඉතාමත්ම යහපත් බලයක් උඩ ගොඩනගෙනවා. විශේෂයෙන්ම තුලා ලග්නයට, වෘෂභ ලග්නයට වගේ. මොකද මේ වාසනාවන්ත කාලේ ඉතා යහපත් ප්‍රතිඵල ළඟා කරගන්නා වූ එක ලග්නයක් තමයි ධනු ලග්නය. නමුත් ඔබට තිබුණේ ඉතාමත්ම සුවිශේෂී කාලයක් මගහැරුණා ශනි 3න් ගමන් කිරීමට 4 වෙනිදා ගමන් කිරීම නිසා.
නමුත් හතරවැන්නේ ශනි මධ්‍යස්ථ තත්ත්වයක් උදැගී ගමන් කරනවා. විශේෂයෙන්ම ගුරු 17 වෙනි ගමන් කිරීම ශනිට බලයක් ලබා දෙනවා. ශනි ගුරුගේ රාශියක ගමන් කරද්දී ඒ වගේම රාහු 3ට ගමන් කිරීම ඉතාමත්ම සුවිශේෂී කාලයක් කේතු 9 ගමන් කරන අතර. මෙම රාහුට කේතුට තිබිය හැකි ඉතාමත්ම සුවිශේෂී තැන් දෙකක් තමයි 3යි 9යි කියලා කියන්නේ. මේට වඩාත්ම යහපත් බලයක් ගොඩනගෙනවා ගුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටිය රාහුට ලැබීම නිසා. එය ඉතාමත්ම යහපත් වෙනවා. මේ ආකාරයට රාහුගේ බලය දෙගුණ වෙන කාලයක් තිබෙනවා තුන්වන භාවයේදී. තුන්වන භාවයේ රාහුගේ බලය වැඩි වෙනවා කියලා කියන්නේ දරුණක් මේ ඔබට ඉතාමත්ම යහපත් වෙන අතර ඔබගේ ලග්නාධිපතියා ගුරු 7 වෙනි ගෝචර වීම ඉතාමත්ම යහපත්. ඉතින් ධනු ලග්නයේ පන් ඔබට මෙහි ප්‍රතිඵල අපි සලකා බැලුවොත් එහෙම ගැඹුරින් සතර මූට රාශියක ගුරු 7 වෙනි ගමන් කිරීම තරමක් අයහපත්. නමුත් මූල ත්‍රිකෝණ රාශියක රාහුගේ ගමන් කිරීමත් සම රාශියක ශනිගේ ගමන් කිරීමත් මූල ත්‍රිකෝණ රාශියක කේතුගේ ගමන් කිරීමත් ගැන සලකා බැලුවොත් සමස්ත කැටින් ධනු ලග්නයේ නැවතත් කියන්න තිබෙන්නේ ඉතාමත්ම යහපත් කාලයක් තිබෙන්නේ. ඒ වගේම මෙහිදී වඩාත්ම වැදගත් වෙන කාරණා ටික අපි සලකා බැලුවොත් එහෙම ගුරු 7 වෙනි ගමන් කිරීම නිසා ඔබගේ විවාහ ජීවිතයේ තිබුණු ගැටලු සාගත තත්ත්වයන් निराකරණය කරගෙන ඔබගේ සහකාරිය සමග ඉතාමත්ම සුංගාරාත්මක සැපවත් සැනසීමෙන් ගත කළ හැකි කාලයක් ඔබට තිබෙනවා. ඒ වගේම මේම කාලයේ ඔබට ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබගේ විවාහය කර ගැනීමටද ඔබගේ විවාහ ජීවිතයේ තිබෙන ගැටලු निराකරණය කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ගුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටියට ලක් වෙන රාහු 3 වෙනි ගමන් කිරීම නිසා ඔබගේ පදිංචිය වෙනස් කිරීමට, විදේශගත වීමට හෝ මොනවාම ආකාරයක හෝ ඔබගේ පදිංචිය යහපත් තත්ත්වයක ගොඩනගා ගැනීමට ඔබට හැකි වේවි මෙම කාලයේදී. ඒ වගේම ඔබගේ චිත්ත ධෛර්යය සහ බලය වැඩි වෙන කාලයක් තියෙන්නේ. ඔබගේ හැකියාවෙන් ඔබගේ නයිසර්ගික හැකියාවන් වලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගත හැකි වේවි. ඒ වගේම ඔබගේ සහජ හැකියාවන් වලට නිසි ස්ථානයක් බලයක් ලැබෙන කාලයක් වේවි මෙම කාලය. නිසා ඔබගේ සහජ හැකියාවන් භාවිතා කරලා නිර්මාණශීලී දේවල් ගොඩනගා ගන්න, ඒ දේවල් වලින් ඒ දේවල් ආදායම් මාර්ගයක් හැටියට ගොඩනගා ගැනීමට උනන්දු වෙන්න මේ කාලෙදී ඔබට ඒ ඉතාමත් යහපත් වේවි. විශේෂයෙන්ම ඔබට සමාජය සමග එකතු වෙලා කරන කටයුතු වල විශේෂ සාර්ථකත්වයක් තිබෙනවා. ඒ වගේම මේ සමාජය සමග එකතු වෙලා කරන ව්‍යාපාර වගේ දේවල් වල විශේෂ සාර්ථකත්වයක් තිබෙනවා. මේ ආකාරයට ඔබ උනන්දුවෙන් කටයුතු කිරීම තුළ ඔබට විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් ඇති කර ගැනීමට පුළුවන් වේවි. ඒ වගේම ඔබගේ ඥානය, බුද්ධිය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙනවා. ඔබගේ ඥානය, බුද්ධිය, ඔබගේ හැකියාවට ඔබගේ සහජ හැකියාව උපනංවාගෙන එයින් නිසි ආකාරයට සමාජයට මෙහෙවරක් කිරීමට, තමන්ට මෙහෙවරක් කිරීමට පෙළඹෙන කාලයක් මේ කේතුගේ ඥාන ශක්තියත් රාහුගේ බලයත් එකතු කරලා ලබා දෙන කාලයක් ධනු ලග්නයේ ඔබට තිබෙනවා. ඒ නිසා ඔබ අවබෝධයෙන් ඔබගේ ඥානය දියුණු කර ගැනීමෙන් එය ප්‍රායෝගිකව භාවිතා කරන්න යොමු වෙන්න මෙම කාලයේදී. විශේෂයෙන්ම ඔබ ගත්කතුවරයෙක් නම්, ඔබ මොනයම් ආකාරයකට හෝ ඔබ සමාජයට පණිවිඩයක් දෙන කෙනෙක් නම් මේ කාලේ ඉතාමත් යහපත් වේවි. ඔබ YouTube කෙනෙක් නම් ඒත් ඉතාමත් යහපත්. මේ කාලේ ඉතා යහපත් කාලයක්. ඔබ නිසි පණිවිඩයක් සමාජයට දෙවි. ඔබගේ ප්‍රඥාව මෝරන කාලයක්. ඒ නිසා මේ රාහු කේතු ගමනත් ගුරුගේ ගමනත් ධනු ලග්නයේ ඉතාමත්ම යහපත් තත්ත්වයකට ගොඩනගනවා මෙම කාලයේදී. විශේෂයෙන්ම කේතු 9 වෙනි ගමන් කරන නිසා සහ රාහු 3 වෙනි ගමන් කිරීමත් එක්ක ඔබේ ලෞකික ජීවිතයට අවශ්‍ය ඥානය පමණක් නෙවෙයි, ලෝකෝත්තර ඥානයද ලබා දෙනවා පුණ්‍ය ස්ථානයේ කේතු ගමන් කිරීම නිසා. මේ ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමට ඔබට නිසි ආධ්‍යාත්මික ගුරුවරුන් සහ ඔවුන්ගේ නිසි මඟ පෙන්වීම ලැබෙනවා. ඔබට ගැඹුරු ආධ්‍යාත්මික ඥානයක් සහ සිහිය පුරුදු කර ගැනීමට, සතිය පුරුදු කර ගැනීමට මේ උදව් වේවි. ඔබ කුමන ආගමක කෙනෙක් වුණත් ඔබ සතිය පුරුදු කරන්න, සිහිය පුරුදු කරන්න, ගැඹුරු ප්‍රතිපත්ති පූජාවේ තිබෙන ගැඹුරු තත්ත්වයට, ඒ කියන්නේ භාවනාව සහ සිත දියුණු කර ගැනීමට අවශ්‍ය කොටස් වලට යොමු වන්න. ඒ වගේම කේතු 9 වෙනි සිටීමත් රාහු
තුන්වැන්නේ සිටීමත් නිසා නවවැන්නේ ප්‍රඥාවද තුන්වැන්නේ වික්‍රමස්ථානයේ හැටියට වික්‍රමයද ලබා දෙනවා. එතකොට තමන්ට අවශ්‍ය වික්‍රමය තමන්ට අවශ්‍ය බලය සමාජයට යොමු කිරීමට අවශ්‍ය ඥානය ලබා දෙනවා. මේ ආකාරයට දනුලක් නිපන් ඔබට මේ තත්ත්වය ඉතාමත් යහපත් වෙනවා. ඔබට කළ හැකි ප්‍රතිකර්ම හැටියට මට විශේෂයෙන් සඳහන් කළ යුතු කිසිම දෙයක් නැහැ. වැදගත්ම දේ තමයි මුලින් කිව්වාගේ ඔබගේ සැබෑ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම. එනම් ඔබ මොන ආගමක කෙනෙක් වුණත් භාවනාව, සතිය පුරුදු කිරීම, සතර සතිපට්ඨානය, විදර්ශනාව කියන මේ දේවල් වලට අදාළ දේවල් බුදුදහමේ හැටියට නම් මේ සීම පවතිනවා. ක්‍රිස්තු දහමෙත් ඔබගේ ගැඹුරුට ගියොත් එහෙම ඔබට තේරෙවි කතා කරන්නේ සිහිය පුරුදු කර ගැනීමක් ගැන, සිහියෙන් සිටීමක් ගැන, මේ මොහොතේ අවදීන් සිටීම, එසේ නැත්නම් කෘතගුණ සැලකීම, කෘතඥභාවය, දෙවියන් ස්තුතිවන්ත වීම, මේ ආකාරයට ගැඹුරු ආධ්‍යාත්මික පණිවිඩය ඔබගේ ආගමේ කතා කරන ලබා ගන්න මේ කාලයේදී. ඒ වගේම ඔබට ඉතාම වැදගත් ඔබගේ චන්ද්‍ර ලග්නය අනුව මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. චන්ද්‍ර ලග්නය කුමක්ද කියලා තේරුම් ගන්න ධනු ලග්නයේදී ඡායන්න එකේ තියෙනවා නැත්නම් සඳු කියලා තියෙනවා නම් ඔබගේ චන්ද්‍ර ලග්නේ ධනුව තමයි, දෙකේ තියෙනවා මකර, තුනේ තියෙනවා කුම්භ, හතේ තියෙනවා මීන, පහේ තියෙනවා මේෂ, ආයේ තියෙනවා වෘෂභ, හතේ තිබෙනවා මිථුන, අටේ කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු ආකාරයට ඔබගේ චන්ද්‍රයා සිටින රාශිය අනුව ඔබගේ චන්ද්‍ර ලග්නයේද තේරුම් අරගෙන චන්ද්‍ර ලග්නයට කරන පල කතනයත්, ඒ කියන්නේ ඔබගේ ලග්නය මෙන්න චන්ද්ර ලග්නය අපි හිතමු මිථුන කියලා, මිථුන ලග්නයට කරන පල කතනයත් අහුම්කන් දීලා මේ දෙක සමව සලකා ඔබගේ තත්ත්වය ගැන තේරුම් ගන්න. ඔබට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.